इंग्लिश कथा करने वाला पढ़ी सेंटेंस पढ़ने का यूज करने वाला करिए इंग्लिश वाला मामा पुरुद्दाक तिबुना वार्ड ना अतिथि करने दिया पुरुद्दाक सब्जेक्ट यूज टू वाचकल बेस होते हैं वाचकल में I used to smoke a lot in the past. I used to smoke a lot. मैं पुरुद्दला है क्या स्मोकर है इधर वोटा में देना दी सब्जेक्ट अगर वास्ते used के नेगर भाविता है ना then after two preposition then after the verb base I used to go there मैं हेडिया पुरुद्दला है क्या I used to meet her मैं पुरुद्दला है क्या हम बेंगे and मेरे present tense कड़ा करना पुरुद्दला मैं पुरुद्दला ही ना आके नदास वर्तमान काल है तेकर I am used to කියලා ක්‍රියාපදයේ ing වලින් පාවිච්චි කරනකොට I am used to eating ice creams I am used to going there මම මුරුදලා ඉන්නවා කියන්නේ මෙතන අදහස වර්තමාන කාලයයි ඔයාලට වර්තමාන අදහසක් ගන්න ඕන මෙතනදී am is එකත් එක්ක subject වලට එනවා am is used to ක්‍රියාපදයේ අනිවාර්යෙන් තුන්වෙනිට වාදා කරන ing verb එක තියෙනවා I am used to going there මම එයාට මුරුදලා ඉන්නවා I am used to eating this. මම මේවා කන්න පුරුදු වෙන නැත්නම් මම කන්න පුරුදුලා ඉන්නවා. මෙතන අදහස වර්තමාන කාලය. සහ ඔයාලට මෙතනින්ම ගන්න පුළුවන් කෙනෙක්ට අපිට කමාන්ඩ් එකක් පුරුදු වෙන්න කියලා අපිට ගන්න පුළුවන් get එකෙන් පටන් ගන්න. Get used to this environment. එතන අර විදිහටම used එකතු වෙනවා. Get used to this environment. මේ පරිසරයට පුරුදු වෙන්න. Get used to this class. මේ ක්ලාස් එකට පුරුදු වෙන්න. Get used to my foods. මගේ කෑම කන්න පුරුදු වෙන්න. එතකොට get එකත් එක්ක ඔයාලා බලන්න who used පාවිච්චි කරලා get used this environment මෙතන කමාන්ඩ් එකක් තියෙන්නේ ඔයාලා කෙනෙක්ට පුරුදු වෙන්න කියලා කෙනෙක්ට අවවාදාත්මක ස්වරූපයෙන් කියනවා get used to then after that again verb you have to get used to this environment again මේ පරිසරයට පුරුදු වෙන්න කියන එක තමයි එතන අදහස් තියෙන get එකත් එක්ක භාවිතා කරලා පස්සේ සහ තිබුණා කියන අදහසක් ගන්න පුළුවන් මෙතනින් I used to have එතකොට මට තිබුණා අතීත කාලේදී I used to have a long hair when I was doing my A-levels I used to have a long hair මට ලොකු දිග කොණ්ඩයක් තිබුණා ඒක used to එකත් එක්ක have භාවිත වෙනවා I used to have a car කාර් එකක් තිබුණා එතකොට මෙතන අතීත අදහසක් තමයි තියෙන්නේ so මෙතන මම ස්ට්‍රක්චර්ස් හතරක් කියලා දුන්නා පළවෙනි ස්ට්‍රක්චර් එක මම කියලා දුන්නේ present tense එකත් එක්ක පාවිච්චි කරන එක past tense එකත් එක්ක පාවිච්චි කරන එක සහ get used සහ used එකත් එක්ක have පාවිච්චි කරන එක. දැන් පළවෙනි එක මම ආයෙත් කියලා දෙන්නම්. පළවෙනි එක past tense එකත් එක්ක. එතන I used to ක්‍රියාපදයේ base verb එකක් දෙනවා. I used to go there. මම යන්න මුදලා හිටියා. present tense එකත් එක්ක වාදා කරලා I am used to going there. මම යන්න මුදලා ඉන්නවා. සහ get used to කියලා වාදා කරලා command එකක් තියෙන්නේ කෙනෙක් ආවාදාත්මක සොලියුෂන් කියලා දෙන්න පුළුවන් get used this environment පුරුදු වෙන මේ පරිසරය සහ තිබුණා කියලා හතර ගන්න පුළුවන් I used to have a long hair මට කොණ්ඩයක් තිබුණා. දැන් මෙතන ස්ට්‍රක්චර් හතරක් තියෙනවා sentence patterns හතරක් තියෙනවා එකම sentence structure එකේ variation හතරක් කියලා දුන්නා මම හිතනවා ඔයාලට ගොඩක් important වෙයි ඉංග්‍රීසි කතා කරන්න ආසාවට try to use these structures in your day to day English until next time bye for now.